නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්වත්නි පින්වතියනි, දැන් අපි බණහන වෙලාව. මේ වෙලාවේ හැමදෙනාම හිතට ගන්න මම ධර්ම ශ්‍රවණය කරන වෙලාව බණහන වෙලාව කියන එක හිතට ගත්තාම බාහිර වැඩ කටයුතු වලින් වැළකීලා ඔබට මේ ධර්ම දේශනාව අවසාන වෙනකම්ම ශ්‍රවණය කරන්න පුළුවන් ලොකු ආනිසංසයක් කුසලයක් ජීවිතේ ඔබට සිද්ධ කරගන්න පුළුවන්කම තිබෙනවා. පින්වතුනි, අද මම ඔබට මතක් කරලා දෙන්නේ, හොඳට මතක තියාගන්න, දාන ආනිසංස පිළිබඳ කාරණා කීපයක් මතක් කරලා දෙනවා. දානික විපාකය පිළිබඳ, ඒකේ ආනිසංසය හා ඒකේ අකුසලය පිළිබඳ ඔබට හොඳට තේරුම් ගන්න පුළුවන්කම තිබෙනවා. අද අපේ ධර්මදේශනාවේ මාතෘකාවත් එක්ක ගත්තාම ලෝසක මහරහතන් වහන්සේ. දැන් මේ පින්වතුන් දන්නවා ලෝසක මහරහතන් වහන්සේ කියලා කියපුවාම දානේ වළඳන්නේ නැතිව පිරිනිවන් පාපු මහරහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ ජීවිත කතාව ඇසුරෙන් තමයි මම අද මේ පින්වතුන්ට කාරණා කීපයක් මතක් කරලා දෙන්නේ. පින්වතුනි, හොඳට මතක තියාගන්න, තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දානික විපාකය කවුරු හරි කෙනෙක් දන්නවනම්, ඒ කියන්නේ දන් දෙන එකේ කුසලය කොහොමද කියන එක කවුරු හරි කෙනෙක් දන්නවනම් Taman කණ්ඩගත්ත බත්පත උනත් කාට හරි දෙනවා කියන එක තමයි පැහැදිලි වෙන්නේ. ඒ කියන්නේ ඒකේ විපාකයේ කුසලයේ තරම් ප්‍රබලවත් කියන එක තමයි බුදුරජාණන් වහන්සේ ඒකේ අර්ථවත් කළේ. ඒකේ විපාකයේ පිළිබඳ කවුරු හරි කෙනෙක් දන්නවනම්. දැන් මතක තියාගන්න පින්වතුනි, දානානිසංස පිළිබඳ අපි ගත්තාම දැන් ඔබ හිතන්නකෝ මේ වෙලාවේ තිරිසං සහගත සතෙකුට අපි කණ්ඩ ආහාර ටිකක් දෙනවා. තිරිසං සහගත සතෙකුට කණ්ඩ ආහාර ටිකක් දෙනවා නම් ඒකේ විපාකය බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ආත්ම 100ක් යනකම් තියෙනවා කියලා. ඉතින් හිතන්නකෝ දැන් තිරිසං සහගත සතෙකුට ආහාර ටිකක් දෙනවා නම් ඒකේ විපාකය ආත්ම 100ක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසිම සීලයක් ආරක්ෂා කරන්නේ නැති දුස්සීල කෙනෙක්, අඩුම තරමේ පන්සිල්වත් රකින්නේ නැහැ. පන්සිල්වත් රකින්නේ නැති දුස්සීල කෙනෙකුට අපි ආහාර ටිකක් දුන්නොත් ඒකේ විපාකය ආත්ම 10000කට යනකම් දසදහස දක්වා දික් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට හිතන්නකෝ පන්සිල් රකින්න කෙනෙක්, සීලයක් රකින්න, පංචශීලයක් රකින්න කෙනෙක් වුණොත් ඒක ලක්ෂ ගාණක් දක්වා, ආත්ම ලක්ෂ ගාණක් යනකම් ඒකේ විපාක තියෙනවා. දැන් ඔබට ওই ටිකෙන් හිතා ගන්න පුළුවන් දානේ විපාක කොහොමද කියලා. දැන් හිතන්න මේ වෙලාවේ, දැන් ඔබ හිතන්න භික්ෂුන් වහන්සේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේට දානයක් දීපුවාම විපාකේ ගණනකින් කියන්න බෑ, උපමාවකින් කියන්න බෑ. ඒ තරම් ප්‍රබලවත් පින්වතුනි දානකින් ලැබෙන ආනිසංසය කුසලය. එනිසා ඒක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් ගත්තාම කෙනෙකුට මේ දාන පාරමිතාව ජීවිතේ පුරන්න පුළුවන්. දැන් ඔන්න බලන්න, මම ඔබට මතක් කරලා දෙනවා. බලන්න දැන් දස පාරමිතා අතර ගත්තාම මහා බෝධිසත්වයන් වහන්සේගේ පාරමිතාව වෙනකොට දස පාරමිතා අතර පළමුවෙන් කතා කරන්නේ දානය. දස පුණ්‍යක්‍රියා අතර ගත්තාම පළමුවෙන් කතා කරන්නේ දානය. ඊළඟට සතර සංග්‍රහ වස්තු අතර ගත්තාම, දසරාජ ධර්ම අතර ගත්තාම මේ හැමතැනක ඉස්සෙල්ලාම කතා කරන්නේ දානය. ඒතර බලන්නකෝ දානය තමයි එතන පළමුවෙන්ම කතා කරන්නේ.
ඒතර මහා බෝධිසත්වයන් වහන්සේ පුරපු පාරමිතා අතර ගත්තාම පළමුවෙන්ම පුරලා තියෙන්නේ දාන පාරමිතාව. ඒතර දැන් මේ පින්වතුන් තේරුම් ගන්න දාන පාරමිතාවකින් ඒකේ කොච්චර විපාක තිබෙනවද? ඒකේ මොනතරම් පුණ්‍ය ශක්තියක් කුසලයක් ජීවිතේ අපට විපාක ලබා ගන්න පුළුවන්ද කියන එක අපි හැමෝදෙනාටම පැහැදිලි වෙනවා තේරෙනවා. ඒ නිසා මේක පින්වතුනි තේරුම් ගන්න ඕනේ. අද ඔබට මේ ධර්මදේශනාවේදී තේරුම් ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් ලෝසක මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ඇසුරෙන් අපි කතා කරනකොට මේකේ විපාකේ කොහොමද කියලා. මෙන්න මෙහෙමයි පින්වතුනි මතක තියාගන්න. කාශ්‍යප බුදුහාරන්ගේ කාලේ. දැන් කාශ්‍යප බුදුහාරෝ කියලා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේට කලින් බුද්ධත්වයේ ලැබපු බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා ධර්මචාරිකාවේ වඩිනවා. එතකොට උන්වහන්සේලා ගන්නියංගම් වල ධර්මචාරිකාවේ වඩිනවා. එතකොට මේ පින්නපාත කරගෙන ඒ ගම් වලින් පින්නපාත කරගෙන තමයි උන්වහන්සේලා ධර්මචාරිකාවේ වඩින්නේ. එහෙම වඩින උන්වහන්සේලා එක අවස්ථාවක වනාන්තරයක වගේ වනලැහැබක වගේ තිබෙන කුටි හදාගෙන ඉන්න සෙනසුන් හදාගෙන ඉන්න භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්න ඒ ආරාමෙට අර පින්නපාතේ ධර්මචාරිකාව වැඩපු හාමුදුරු කෙනෙක් වැඩම කළා. උන්වහන්සේ මහරහතන් වහන්සේ කෙනෙක්, සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. එතකොට මහරහතන් වහන්සේ කෙනෙක් තමයි දෙන්ට වැඩම කළේ. ඒ මහරහතන් වහන්සේ වැඩම කළා අර හාමුදුරුවන්ගෙන් ඇහුවා මේ දවස් කීපයකට නතර වෙන්න පුළුවන්ද මේ ධර්මචාරිකාවේ පින්නපාතේ වඩින්නේ. ඒ නිසා මේ පින්නපාතේ වඩින්න නිසා නතර වෙන්න පුළුවන්ද කියලා උන්වහන්සේ කමක් නැහැ කියලා අර සෙනසුනක් දුන්නා. ඉතින් සෙනසුනට එලා උන්වහන්සේ බණ භාවනා කරගෙන ඉතින් එනවා. ඒ ඉන්න අතරේ බලන්නකො පන්සලට දැන් සෙනගෙනවනේ. පන්සලට සෙනගෙනකොට අර ආගන්තුක හාමුදුරුවෝ දැකලා පැහැදුනා. උන්වහන්සේ මහරහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි. මහරහතන් වහන්සේ කියලා කියා යන්නේ නේ. ඔය මහරහතන් වහන්සේ නිසා පැහැදිලා අර ගමේ ඉන මිනිස්සු උන්වහන්සේ ළඟට ගිහලා බණ ටිකක් කියමහලා ඉතින් හරි පැහැදුනා. පැහැදුනහම අර පන්සලේ හාමුදුරුවන්ට ගමේ දායක පිරිස මතක් කළා මේ හාමුදුරුව අපි හැමදාම පන්සලේ තියාගමු කියලා. ඉතින් එහෙම කියපුවාම අර හාමුදුරුවන්ට කේන්තියක් ගියා. දැන් මම හොඳ නැති වුණා අර පිටින් ආපු හාමුදුරුව හොඳ වුණා කියලා පොඩි නිකන් අර හිතමනාපයක් වගේ වුණා. එහෙම වෙලාවෙම දැන් අර පන්සලේ හාමුදුරුව කල්පනා කළා මුන්වහන්සේ මෙහෙම පන්නන්න ඕනේ. උන්වහන්සේ තියාගෙන මෙහි අපට ඉන්න පුළුවන් කමක් නැහැ පන්නන්න ඕනේ. නැත්තම් මිනිස්සු ඔක්කොම උන්වහන්සේ තමයි හොඳයි කියලා කියන්නේ මෙච්චර වැඩ කරන මං හොඳ නැහැ කියලායි මේ මිනිස්සු කියන්නේ නැත්තේ. මං කොච්චර හොඳද? මං ගැන ගුණ වර්ණාවක් කරන්නේ අර කොයිදෝ ඉඳන් ආපු කෙනෙක් ගැන තමයි මේ කතා කරන්නේ කියලා එහෙම අර පොඩි මතයක් වගේ ඇති වුණා. දැන් ඔහොම ඉන්න අවස්ථාවේක දවසක් උදේට මතක තියාගන්න මේ ගමේ ගෙදරක දානයක් පිළියෙල කළා. ඒ දානි පිළියෙල කරලා ඒ දානෙට හාමුදුරුවන්ට ආරාධනා කළා පන්සලට ඇවිදින්න ආරාධනා කළා පන්සලේ හාමුදුරුවන්ට මතක් කළා අර ආගන්තුක හාමුදුරුවන් දානෙට වැඩම කරගෙන ඉන්න කියලා. දැන් ඉතින් ඔන්න බලන්නකෝ දැන් ආගන්තුක හාමුදුරුවෝ දැන් දානෙට වැඩම කරගෙන යන්න ඕනේ. ආගන්තුක හාමුදුරුවෝ දානෙට වැඩම කරගෙන යන්න දැන් අර හාමුදුරුවෝ කැමති නැහැ. ඇයි මිනිස්සු ප්‍රසාදයක් ඇති වෙයි කියලා. දැන් අපි දන්නවා ඔය ආරණ්‍ය සේනාසනවල තිබෙනවා ගෙඩිය ගහනවා කියලා. ගෙඩිය ගහනවා කියලා කියන්නේ අර ලීයකින් හදපු ඒ කොටයක් ඒක ඇතුලේ බෙනේ තියෙන. ඒකට තවත් ලීයකින් තට්ටු කරපුවාම උන්වහන්සේලා දන්නවා උදෑසන පින්නපාතේ කරන වෙලාව, දවල් පින්නපාත කරන වෙලාව, හවස ගිලම්පස ඒවා තිබ්බහම ඒකෙන් තමයි දැනුම් දෙන්නේ. ඒකට අර කුටිවල ඉන්න හාමුදුරුවෝ වඩිනවා. ඒ දානශාලාවට වඩිනවා. දැන් දායක මහත්තයාගේ ගෙදර දානෙට යන්න සූදානම් වෙලා අර හාමුදුරුවෝ කරපු වැඩේ මොකද? දැන් අර ගෙඩිය ගහන්නත් එපේ. ගෙඩිය ගැහුවේ නෑ. එතෙන්ට ගිහිල්ලා යන්තම් තට්ටු කරා. දැන් ඇඟිල්ලෙන් නියපොත්තෙන් ටිකක් තට්ටු කරා. තට්ටු කරලා අර හාමුදුරුවොත් එක්ක අපි දානෙට යන් කියලා ගියා. අර සෙනසුනේ අර කුටියේ ඉන්න හාමුදුරන්ට කතා කරේ නෑ. ඒ ආගන්තුක හාමුදුරන්ට දානෙට ආරාධනා කරේ නෑ. එකතු කරගෙන ගියේ නෑ. දැන් උන්වහන්සේලා දානෙට ගිහිල්ලා අර දානේ ශාලාවේ වාඩි වුණාම ඒ ගෙදර ඉන්න දායක මහත්තයා ශ්‍රද්ධාවන්ත කෙනෙක් නේ.
එයා ඇහුවා අර හාමුදුරුවන්ගෙන් හාමුදුරනේ කෝවර ආගන්තුක හාමුදුරුවෝ කියලා. ආගන්තුක හාමුදුරුවෝ කෝ කියලා අහපුවාම දැන් බොරුවක් කිව්වා. දැන් කියන්න බෑනේ අපි එකතු කරගෙන ආවේ නැහැ කියලා කියන්න බෑනේ. ඉතින් කිව්වේ මොකක්ද දන්නවද? අපි gediya ගැහුවා. අනේ උන්වහන්සේ ආවේ නැහැ. උන්වහන්සේගේ වැඩේ කුටියට වෙලා දොර වහගෙන නිදාගෙන ඉන්න එක තමයි කරන්නේ. යන්න ගැහුවා උන්වහන්සේ ආවේ නැහැ. වෙලා යන හින්දා අපි ආවා කියලා කිව්වා. හැබැයි එහෙම කිව්වට අර දායකයාගේ හිත වෙනස් වුණේ නැහැ. දායකයාගේ හිත වෙනස් වුණේ නැහැ. දායකයා මොකද කරපු වැඩේ දානේ වළඳලා ඉවරුණාම ඉක්මනින්ම අර අද උන්වහන්සේට දානේ නැහැ කියලා කිරිබත් පාර්සලයක් අදලා අර හාමුදුරුව අතට දුන්නා. මේක ගිහිලා හාමුදුරුවනේ ඉක්මනට ගිහිලා උන්වහන්සේගේ කුටියට ගිහිලා පූජා කරන්න. මොකද නැත්තම් අද උන්වහන්සේට දානේ නැති වෙනවා කියලා. බලන්නකෝ දැන් එතන ඒ ශ්‍රද්ධාවන්තභාවය. දැන් අරයා මේක ගත්තා දුන්නා පස්සේ ගන්න නැති වෙන්න බෑනේ. ගත්ත අරගෙන හිතෙන් තරහෙන් හිටියේ. කවන්නම්කෝ දානේ මං අද කියලා කවන්නම්කෝ කිරිබත් එහෙම කීක ඉතින් හිත හිතා හිට. ඒක හිතෙන් හිතනවා. බලන්නකෝ මේ ද්වේෂ සිතුවිලි එන විදිය. දැන් ඔබ මේ බණ අහනකොට තේරුම් ගන්න ද්වේෂ සිතුවිල්ලක් එනවා කියන එක ෂණයකින් එනවා. ඒක අපිට කවුරුවත් මතක් කරන්නේ නැහැ. දැන් ද්වේෂයක් ගන්න කියලා කියන්නේ ෂණයකින් එන දේවල්. තරහ කියන එක ෂණයෙන් එනවා. ඒවා පාලනය කරගන්න අපිට හොඳ ධර්මාවබෝධයක් තියෙන්න ඕනේ. දැන් අර කිරිබත් පාර්සලයක් අරගෙන දැන් උන්වහන්සේ වඩින ගමන් උන්වහන්සේ දැක්ක මේ පාර අයිනේ තියෙන ඔය පාරවල වල තියෙන රොඩු එකතු කරලා ගින්දර දාලා තියෙනවනේ. ඒ ගින්දර දාලා තියෙන ගිනි ගොඩකට අර කිරිබත් පාර්සලේ දැම්මා. බලන්නකො මොන තරම් අපරාධයක්ද මේ කරේ කියලා. මහරහතන් වහන්සේ කෙනෙක්ගේ දානයක් මේ නැවැත්වුවේ සාමාන්‍ය කෙනෙක්ගේ නෙමෙයි. හිතන්න එපා මේ සාමාන්‍ය කෙනෙක්ගේ දානයක් මේ වැරද්දුවේ කියලා. මේක වැරද්දුවේ මහරහතන් වහන්සේ කෙනෙක්ගේ. භික්ෂුවක් කියලා නැහැ. කර්මේ විපාකමයි. එහෙම මේ පැවිදිද ගිහිද කියන එකක් නෙමෙයි. අකුසලයේ විපාකයමයි. ඒක ගිහි පැවිදි කියලා ભેදයක් නැහැ. ඒක අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ. එතකොට අර කුටියේ වැඩ හිටපු හාමුදුරුවෝ භාවනා යෝගී වැඩ ඉන්න වෙලාවේ උන්වහන්සේ බැලුවා දවල් දානේ ආරාධනාවක් ආවේ නැහැ. දානේ අද කොහොමද කියලා බලනකොට දිවසින් දැක්ක අර සිද්ධිය. උන්වහන්සේ හිතුණා මම හින්දා මේ හාමුදුරුවෝ තවත් අපරාධ කරගන්නවානි කියලා හිතලා උන්වහන්සේ කුටියට වඩින්න ඉස්සෙල්ලා උන්වහන්සේ කුටියෙන් පාත්‍රෙත් අරගෙන වැඩම කළා. මොකද උන්වහන්සේ මහරහතන් වහන්සේ කෙනෙක්. සාමාන්‍ය මේ කෙනෙක් එහෙම නෙමෙයි. මහරහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ කුටියට ඇවිදිලා ටික වෙලාවක් ගියා. බැලුවා දැන් අර හාමුදුරන්ගේ සද්දබද්දිකුත් නැහැ. දැන් කුටිය පැත්තෙන් කිසිම සද්දබද්දිකුත් නැහෙනි. ටිකක් වෙලා ගියාම හවස් වෙලා කුටිය පැත්තට ගියා. මොකද උන්වහන්සේ දැන් දවල් දානවල දැන් දාවිත් නැහැ. දැන් මේ සියල්ල කතාව දන්නවනේ. කුටිය පැත්තට ගිහලා බලපුවාම දොරත් ඇරලා තල්ලු කරලා බලපුවාම අනේ කුටියේ නෑ උන්වහන්සේ ගිහිලා. දැන් හිතුවා හරි වැඩේ හරි කියලා. කරගන්න ඕනේ නුත් ඕකනේ. දැන් ඉතින් එහෙම ඉන්නකොට ඔන්න බලන්න මේ අකුසල කර්ම රැස් වෙන විදිහ. දැන් අපි හිතන්නේ නෑනේ මේවා. දැන් ඔබ බහන්න බණ අහනකොට මේ පින්වතුන් ඔය වගේ අකුසල් කර්ම අපි හිතන්නේ නැතුව කොච්චර රැස් කරගන්නවද? ඒ නිසා බලන්න මේ දේශනාවත් එක්ක ඔබ ඉන්නකොට බලන්න ඔබට තේරෙන්න ඕනේ අකුසල් රැස් වෙන විදිහ කොහොමද කියලා. අර හාමුදුරුවෝ දැන් මේක සිද්ධ වෙන්නේ කාශ්‍යප බුදුහාරන්ගේ කාලේනේ. උන්වහන්සේ එතනින් මරණයටපත් වෙලා ගිහලා අවීචී උපත ලබනවා. අපායේ තමයි උපත ලබන්නේ. දැන් අපායේ උපත ලබන්න හේතුවක් උනේ මොකද්ද? මහරහතන් වහන්සේ කෙනෙක්ගේ දානයක් වරද්දලා. මේ සාමාන්‍ය කෙනෙක්ගේ නෙමෙයි. මහරහතන් වහන්සේ කෙනෙක්ගේ. ඒතර බලන්නකො මහරහතන් වහන්සේ කෙනෙකුගේ දානයක් වරද්දලා අපාගත වෙන්න අකුසල කර්මයක් කරගත්තා. භික්ෂුවක් කියලා බේරෙන්න පුළුවන් කමක් උනේ නැහැ. මතක තියාගන්න. මේ අපායේ පැහිලා කාලාන්තරයක් ගණනකින් කියන්න බැරි ඉලක්කමකින් කියන්න බැරි කාලාන්තරයක් මේ අපායේ පැහිලා අර අකුසලය විඳවලා උන්වහන්සේ ඒ අපායෙන් චුත වෙලා ඇවිදිලා යක්ෂයෙක් වෙලා ඉපදුනා. ඕ මතක තියාගන්න. යක්ෂයෙක් වෙලා තමයි ඉපදුනේ. දැන් යක්ෂයෙක් වෙලා ඉපදිලා යක්ෂ ආත්ම භාව 500යි. යක්ෂ ආත්ම භාව 500ක්. ප්‍රශ්නේ තියෙන්නේ මේ යක්ෂ ආත්ම භාව 500ට කවදාවත් එක ආත්මිකදවත් ඛණ්ඩ ලැබෙන්නේ නැහැ. निराहारවම තමයි මැරෙන්නේ. निराहारව මරණයටපත් වෙනවා.
කෑම ලැබෙන්නේ. අර විපාකේ. සසර කරපු අර විපාකේ බලන්නකෝ පටිසන්ධින විදි දැන් අපායි පැහිලා මේ. ඇවිදිලා යක්ෂයෙක් වෙලා දැන් ආත්ම 500ක්. දැන් ආත්ම 500ක් මේක විඳ විඳ නැවිදිලා එක ආත්මයක මේ යක්ෂයාට හමු වෙනවා මැරිලා කුණු වෙලා ගිය පණුව ගහලා ගිය ඕජාවක මිනියක ඕජාව උරා බොණ්ඩ ලැබෙනවා. ඕන් ඔච්චරයි ලැබුණා කියලා කියන්නේ. ඔය ආත්ම 500ටම අර යක්ෂාත්මා 500ටම එක දවසක්. ඒ යක්ෂාත් භාවයෙන් අත මිදිලා ඇවිදිලා ඊට පස්සේ ප්‍රේතාත්මයක උපත ලබනවා. ප්‍රේතාත්ම 500ක් කිසිම ආහාරයක් නැහැ. निराहारව තමයි මරණයටපත් වෙන්නේ. කාලාන්තරයක් ඒ අකුසලයක් විඳිනවා. එහෙම විඳවගෙන ඇවිදිලා ඊළඟට බැල්ලියක්ගේ කුසේ බලු පැටියෙක් කියලා උපත ලබනවා. බලු පැටියෙක් කියලා උපත ලබලා බලු පැටි එතනත් ආත්ම 500ක්. දැන් බලන්නකො මේ කර්ම ඉවර නැහැනේ. බලු පැටියෙක් කියලා ආත්ම 500ක් උපත ලබලා දැන් එතෙන්දි මොකද වෙන්නේ? අර බලු පැටියා පාරේ යනකොට මිනිස්සු ගගහ පන්නනවා. කිසි කෙනෙක් කණ්ඩ දෙන්නේ නැහැ. නිකමටවත් දෙන්නේ නැහැ. ඉතින් කෑම හොයාගෙන ගිහිල්ලා හැටි වැටිලා ඒ කෑම හොයාගෙන ගිහිල්ලා ඉතින් මරණයටපත් වෙනවා. එක දවසක් මේ බලු පැටියට කෑමක් හම්බ වෙනවා. තවත් බල්ලෙක් කාලා වමනේ කරලා තිබ්බ වමනේ ගොඩක් කන්න ලැබෙනවා. ඒක තමයි ආත්ම 500ටම ලැබුණා කියලා කියන්නේ. බලන්නකෝ. දැන් එහෙම ලැබිලා ඊළඟට මතක තියාගන්න අර බලු පැටියෙක් කියලා ආත්ම 500ක් කියලා එතන උපත ලැබලා ඉඳලා ඊළඟට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණාන් පස්සේ, ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වුණාන් පස්සේ මේ අර ආත්ම වලින් අත මිදිලා ඇවිදිලා අපේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ධම් දේශනා කරමින් ඉන්න කාලේ එක්තරා දිලිඳු ගමක දිලිඳු තැනැත්තියකගේ කුසේ දරුවෙක් හැටියට පිළිසඳ ගත්තා. තේරුම් ගන්න පින්වත්නි මේ දරුවා පිළිසඳ ගත්තාම සිද්ධ වෙච්ච වැඩේ කියනවා නම් පිළිසඳ ගත්ත දවසේ මේ ගමට එදා ඉඳන් කණ්ඩ නැහැ. පුදුම විපත්ති සිද්ධ වෙන්නේ. විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ගමත් දිලිඳු ගම්මානයක්. යාචකයන් හැටියට සිඟමනේ යන ගම්මානයක්. සිඟාකාමින් තමයි යෝන් ජීවත් වෙන්නේ. එහෙම ගාව සිඟමන් වල ගියත් අනිත් අයට ලැබෙන්නේ නැහැ. බලන්නකො අරයාගේ අකුසල කර්ම අනිත් අයටත් බලපාන විදිහ. දැන් පින්නපාත කරන්න ඉතින් යනවා මේ අර ඔබ දන්නවනේ මේ විදිහට මහරහතන් වහන්සේ කෙනෙකුට මේ පින්නපාතේ වැඩම කරපු ආමතුරු කෙනෙකුට කරපු අකුසල කර්මයක විපාකයක් නෙමේ දැන් මේ දෙන්නේ. ඉතින් දැන් අර ඒක දැන් ඔයා ඔහු දන්නේ නැහැ නේ ඒකද මේ කියලා. සංසාරේන විදිහ නෙමේ. දැන් අපිටත් ඒකෙන් තේරුම් ගන්න තියෙන අපිටත් මොන තරම් කර්ම විපාක දෙනවද කියලා අපි දන්නේ නැහැ. අපිට කර්ම එහෙම ඇවිදලා අපට ඕන තරම් විපාක දෙන්න පුළුවන්. ඒ නිසා අපි ඒවා තේරුම් ගන්න ඕනේ. දැන් එතකොට අර සිඟන්නෝ වෙන ගම්මාන වලට සිඟමන් ගියාමත් ගහලා පන්නනවා. ලැබෙන්නේ නැහැ. හිඟන පිරිස මේ මිනිස්සු යාචකෝ හිතුවා ඇයි අපට මෙහෙම වෙන්නේ? මේගොල්ලන්ට වැටුණා මේ ගමේ කවුරු හරි දිලිඳු තැනත් මේ අසරණ පව්කාර දරුවෙක් උපත ලබලා ඇති පිළිසිඳගෙන ඇති එහෙම කියලා හිතුණා. මොකද්ද මේ ප්‍රශ්නේ කියලා හෙව්වා. ඔයලා මේ ගමේ හිතන්නකො ගෙවල් 1000ක් තියෙනවා. ගෙවල් 1000 එකම ගමේ දෙපැත්තට බෙදුවා 500. බෙදලා බැලුවා මේ 500 දැන් හොයාගන්න එපා මේ කාරණාව ගොඩනැගිලා තියෙන කොතනද කියලා. අර 500න් බැලුවා කොයි පැත්තටද ආහාර පාන ලැබෙන්නේ කොයි පැත්තටද නොලැබෙන්නේ කියලා. ඔන්න එක පැත්තකට ලැබෙන්නේ නැහැ. එතකොට තේරුම් ගත්තා මෙන්න මේ 500 තමයි මේ කවුරු හරි මේ අකාරුණික කෙනා නැත්තම් මේ පාපතර කෙනා ඉන්නේ කියලා තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඒ 500 250 බෙදුවා. එහෙම බෙදාගෙන ආව අර විදිහට බලාගෙන. ඇවිදිලා අවසානයේ ගෙවල් දෙකක් ඉතුරු වුණා. ඒ ගෙවල් දෙක බෙදුවා. ගෙවල් දෙක බෙදුවෙන් පස්සේ දැන් ආහාර ලැබෙන්නේ කොයි ගෙදෙට්ට නැත්තේ කොයි ගෙදෙට්ට කියලා තීරණය කරගන්න පුළුවන්. ඔන්න අර ගෙදෙට්ට ලැබෙන්නේ නැහැ.
ඒ ගෙදර තමයි අර දෙලුදු තැනැත්තිය දැන් අර ඉන්නේ අර කුසේ දරුවෙක් පිළිස දෙගෙන දැන් මාස ගාණක් ඇවෑමින් ඉන්නවා. ඒ ගෙදර මිනිස්සයා කිව්වා උඹ හින්දා තමයි මටත් කෑම බීම ලැබෙන්නේ නැත්තේ කියලා අර මිනිස්සයා මේ කාන්තාව ගෙදරින් ගහලා පැන්නුවා. ගමේ මිනිස්සුත් ගහලා පැන්නුවා. මේ පලාතකවත් ඉන්න එපා කියලා. බලන්නකෝ දරු ගැබත් අරගෙන මහපාරේ දැන් ඇවිදිනවා. දැන් මහපාරේ ඇවිදගෙන යනවා. හිතන්නකෝ දැන් දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් දරු ගැබත් අරගෙන මහපාරේ යනකොට මොනතරම් වේදනාවක්ද කියලා. හවුවරන කොච්චර උදව් කරන්න ඕන වෙලාවක්ද කියලා කිසි කෙනෙක්ගේ උදව් නැහැ උපකාර නැහැ. මහමග ගිහිල්ලා කොහොම හරි දස මාසයක් ඇවෑමින් ඔන්න දරුවා බිහි කළා. මේ රෝහලක නෙමෙයි. දැන් ඔබ හිතන්න අද දරුවෙක් අම්මා කෙනෙක්ගේ කුසේ පිළිසඳ ගත්තාම කොච්චර රෝහල් වලට යනවද වෛද්‍ය ප්‍රතිකාර ලබනවද වෛද්‍ය උපදෙස් පතනවද මේ අම්මට එහෙම දේවල් නැහැ. මහපාරේ දරුවා බිහි කරේ. හිතන්නකෝ දැන් අර රෝහලක බිහි කරපු දරුවෙක් නෙමෙයිනේ මහපාරේ බිහි කරපු දරුවා කොහොමද කියලා හිතන්නකෝ. දැන් මහපාරනත් මේ තැනැත්තිය බිහි කරා දරුවා. බිහි කරලා මේ දරුවා කොහොම හරි හදාගත්තා. හදාගන්න බෑ තමන්ගේ දරුවනේ. ඉතින් හදාගෙන මේ දරුවට නම තිබ්බා මේ අම්මා ලෝසක කියලා. ඕම් මතක තියාගන්න පින්වත්නි නම තිබ්බ විදිය. ලෝසක කියලා තමයි නම තිබ්බේ. දැන් ලෝසක මේ දරුවත් එක්ක මේ අම්මා දැන් අර ගෙවල් වල යනවා. කවුරුවත් කන්න දෙන්නේ නැහැ. මහපාරේ තියෙන කුණු තමයි අහුලගෙන කන්නේ. කුණු වෙලා ගියේ පිළුළු වෙලා ගිය කුණු බක්කි වලට අත දාගෙන ඒව තමයි කන්නේ. දැන් මේ වනහාන ඔබ හිතන්න නගරයට ගිහිල්ලා බලන්න. ඔබ කොච්චර දැකලාද ඔය වගේ කුණු කාණු ඔය බක්කි අවුස්සගෙන කන මිනිස්සු. කොච්චර එහෙම අසරණ මිනිස්සු ඉන්නවද කියලා හිතලා බලන්න. ඒවා පින්වත්නි ඒගොල්ලන්ගේ සංසාරේ කර්ම. බලන්නකො එක ඇඳුම ඇඳගෙන ඒක තෙමිනවා. ඒක වේලෙනවා. ඒකෙන්ම ඉන්නවා. ඉන්න තැනක් නැහැ. නිදා ගන්න තැනක් නැහැ. කණ්ඩ ආහාරයක් නැහැ. කිසි දෙයක් නැහැ. ඔය මොනවාරි පාරේ තියෙන වතුර ටිකක් බොනවා. කාණුවක තියෙන. ඔය කුණු බක්කියක අත දාලා පිල්ලු වෙච්ච දෙයක් අරගෙන කනවා. කඩපිලක් ළඟ නිදා ගන්නවා. ඔබ බලන්න දැන් එහෙම මිනිස්සු නැද්ද කියලා. මේ බලන්නකො පින්වත්නි සංසාරේ මේවා කර්ම රැස් කරපු ඒවා. ඉතින් මෙන්න මේවා තේරුම් ගන්න බනහනකොට මේවා තේරුම් අරගෙන එහෙම නොවන විදියට මිනිස්සෙක් වෙන්න පින තිබුණත් මනුස්ස ජීවිතය හරවත් විදියට පළවත් විදියට සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න පින නැත්නම් වැඩක් නෑ. ඒ නිසා මන්ද මානසික අංග විකල ගොළු පිරත්තෙන් ජීවිත ලබලා වැඩක් නෑ. නිසා ලස්සන රූපකායක් ඇති උපත ලබන්න ඕනේ. හැබැයි දැන් මේ දරුවා එහෙම උපත ලැබුවත් මේ දරුවගේ සංසාරේන කර්මයක් එක්ක ආහාර පාන කිසිවක් ලැබෙන්නේ නැහැ. දැන් ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් දැන් ඔහොම එනකොට අර අම්මා මේ දරුවට යම්කිසි අවුරුදු 7-8 වයස වගේ ප්‍රමාණයට එනකම් කොහොම හරි රැකගෙන ආවා. ඉතින් අම්මට කෑමත් නැහෙනේ. ඉතින් අම්මට මේක විඳවන්නත් බෑනේ. හැමදාම දැන් මේක කරන්න අමාරුයිනේ. මේ අම්මා මොකද කරේ? දරුවා අතට පිඟානක් දුන්නා. භාජනයක් අතර දීලා බෙලෙක් පිඟානක් වගේ භාජනයක් අතර දීලා විශාල මන්දිරයක් පෙන්නලා කිව්වා පුතේ ආංගර ගෙදරට ගිහිල්ලා මොනවා හරි හොයාගෙන ඇවිදින්න ඉල්ලගෙන කණ්ඩ අරන් වරෙන් කියලා කිව්වා. දැන් දරුවර තැටියක් අරගෙන අර ගෙදෙට්ට යන ආහාර ටිකක් ඉල්ල ගන්න. ආහාර ටිකක් ඉල්ල ගන්න ඒ ගෙදෙට්ට යනකොට අම්මා මගේ ඇරලා ගියා. ආයි මේ දරුවා බලබලා ඉන්න බෑනේ මේ අම්මා දන්නවනේ දැන් ඇති වෙච්ච විපත්ති මොනවද කියලා ගමිනුත් ගහලා පෙන්නුවානේ. තමන් විවාහ වෙච්ච ස්වාමියාත් නැති වුණානේ. මේ දරුවා හින්දා කරන්න දෙයක් නැහැ. දැන් අර දරුවා අර ගෙදෙට්ට ගියා ගෙදර මිනිස්සුත් පෙන්නුවා. කිසි දෙයක් නැහැ ඵලයන් යන්න කියලා පෙන්නුවා. ඉතින් අර පාරේ තියෙන දේවල් අවුලගෙන කනවා. බලන්නකො පින්වත්නි මේ කර්මය කියන එක කොහොමද කියලා හිතලා බලන්නකො. මේ කර්ම විපාක දෙන විදිහ හිතලා බලන්නකො කොහොමද කියලා. දැන් එහෙම මේ දරුවා පාරේ ඉතින් සිගමන් යනවා. ඇඳ ගන්න ඇඳුමක් තියනවද නැහැ? නා ගන්න පුළුවන්ද? කොණ්ඩේ කපා ගන්න පුළුවන්ද? නියපොතු කපා ගන්න පුළුවන්ද? හිතන්නකො ජීවිතේ කොහොමද කියලා මොන්නතරම් අසරණද කියලා හිතන්නකො. දැන් ඔන්න ඔහොම ඉන්නකොට පින්වතුනි මතක තියාගන්න අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ කියන්නේ අපේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ ධර්ම සේනාධිපති ප්‍රඥාවෙන් අධික මහරහතන් වහන්සේ කෙනෙක්නේ. ධර්ම සේනාධිපති මහරහතන් වහන්සේනේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නපාතේ වඩිනවා.
පින්නපාතේ වඩිනකොට මිනිස්සු ඇවිදilla ශ්‍රද්ධාවෙන් උන්වහන්සේට හරි ගෞරවයෙන් මේ දානේ පූජා කරනවා. දැන් මේක දැක්කාර කොල්ලා. දැකලා අර තැටිය අරගෙන පිටිපස්සෙන් ගියා. පිටිපස්සෙන් ගිහලා දැන් සාරිපුත්ත හාමුදුරුවෝ දන්නේ නැහැ පිටිපස්සෙන් තව ළමයෙක් මේ තැටියක් අරගෙන එනවා කියලා දන්නේ නැහැ. මොකද උන්වහන්සේ පිටිපස්සහා බලන්නේ නැහනේ. දානි පින්නපාත කරගෙන ඉදිරියට වඩිනවා. අර කොල්ල පිටිපස්සෙන් ගිහලා අර උන්වහන්සේට දානි බෙදුවෙන් පස්සේ අර තැටිය දික් කරන අර මිනිස්සුන්ට ඒ මිනිස්සු මේ කොල්ලට නෙමෙයි දෙන්නේ. ඒ ආහාර ටික අරගෙන අහපව ගෙදෙට්ට යනවා. ඒ කොල්ලට දෙන්නේ හැබැයි මේ ළමයා හිතුවා මට කවුරු ආහාරයක් නොදුන්නත් කෑම ටිකක් නොදුන්නත් මුන්වහන්සේවත් දෙයි කියලා හිතුවා. උන්වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේද කියලා මේ ළමයා දන්නේ නැහැ. නමුත් මේ හාමුදුරුවෝ පිටිපස්සෙන් යනවා. එහෙම ගෙහෙල්ලා සාරිපුත්ත හාමුදුරුවෝ කුටියට ගෙහෙල්ලා දානේ වළඳන්න සූදානම් වුණාම මේ ළමයාත් පිටිපස්සෙන්ම ගියා. ගෙහෙලා ගහක් ළඟ හැංගිලා ඔළුව දාගෙන බලාගෙන හිටියා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ ආඩි වෙලා මෙහෙම ඉස්සරහා බැලුවා දානේ පාත්‍රය තියාගෙන ඉස්සරහා බලනකොට දැක්ක ගහක් ළඟ කොල්ලෙක් හැංගිලා බලාගෙන ඉන්නවා. පුංචි ළමයෙක්නේ. සාරිපුත්ත හාමුදුරුවෝ දැකලා ඒ අංග කෙට්ටු වෙලා ගිය ඇටකොටු පේන එහෙම ළමයෙක්. මොකද ඔබ දන්නවනේ ආහාර පාන ලැබිච්ච ළමයෙක් නෙමෙයිනේ, පෝෂණයක් ලැබිච්ච ළමයෙක් නෙමෙයිනේ. සාරිපුත්ත හාමුදුරුවෝ අතින් අඬ ගැහුවා එන්න කියලා. අනේ අර කොල්ලට පිඟානක් තරම් දුවගෙන ආවනේ. දුවගෙන ඇවිදilla සාරිපුත්ත හාමුදුරුවෝ මහා කරුණාවෙන් ඇහුවා බඩගිනිද කියලා ඇහුවා. ඔළුවෙන් කිව්වා ඔව් කියලා. අල්ලන්න ඔය පිඟාන කියලා කිව්වා. උන්වහන්සේ පින්නපාත කරගත්ත අර දානි පාත්‍රයට අත දාලා දානි ටිකක් අරගෙන අර ළමයාගේ බෙලෙත් පිඟානට දැම්මා. දැන් කාලෙකින් මේක ලැබුණේ. ලැබිච්ච ගමම්ම ළමයා නැගිටිනකොට පින්වතුනි මොකද උනේ? මේක බිම වැන්නා. බිම වැටිච්ච ගමම්ම අර තනකොළයි වැලි තියෙන ඒවත් එක්කම සූරගෙන කෑවා. බඩගිනි වැඩිනේ. කවදාවත් මෙහෙම ලැබුණේ නෑනේ. බිම වැටිච්ච ටික සූරගෙන කෑවා. කනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවා මේ මොකද කියලා. දිවසින් බැලුව එකපාරට. ආපු බලපුවා මොකද්ද? සංසාරේ කල්ප ගණනක මේ අකුසලයක් විඳව එනවා. මහරහතන් වහන්සේ කෙනෙකුට දානයක් කරද්දපුගේ විපාකේ ඒ කාලේ උන්වහන්සේ හාමුදුරු කෙනෙක්. කුටියක වැඩ හිටපු කෙනෙක්. මහරහතන් වහන්සේ කෙනෙකුට දන් වරද්දපු දානේ වරද්දපු එකේ විපාකේ මේ විඳෝරා. අපායේ හිටපු අවස්ථාවෙන් සියල්ලම දැක්ක උන්වහන්සේ. සාරිපුත්ත හාමුදුරන්ට දුක හිතුණා. උන්වහන්සේ බැලුවා දිවසින් මේ ළමයාගේ මේ කර්මේ නැති කරන්න ක්‍රමයක් තියනවද කියලා, පුළුවන්ද කියලා. නැති කරගන්න පුළුවන් ක්‍රමයක් තියනවද කියලා. වීරිය වැඩුවොත් මේක කරන්න පුළුවන්. ඒ නිසා සාරිපුත්ත හාමුදුරුවෝ ළමයට කිව්වා ඉන්න කියලා. කොහෙවත් යන්න එපා. තාත් කවුරුකුත් නැහෙනේ, යන්න තැනකුත් නැහෙනේ. පන්සලේ ඉන්න කිව්වා. ඉතින් ලැබෙන දෙයක් කරන හැබැයි කණ්ඩ ගත්තොත් බිම හලා ගන්නවා. එක්ක පිලුණු වෙනවා. එක්ක පණුව ගහනවා. බලන්ඩුගේ කර්මේ පිඟානට දාපු ගාම පිලුණු වෙනවා. එක්ක පණුව ගන්න, එක්ක පණුව ටික අයින් කරලා කනවා. පිලුණු වෙච්ච දේ කනවා. කර්මේ හැටි එහෙම තමයි. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ එක දවසක් මේ ළමයාට කතා කරලා කියනවා දරුවෝ මහාන වෙන්න බැරිද කියලා ඇහුවා. ඔන්න බාණ්ඩක සාරිපුත්ත හාමුදුරුවන්ගේ තියෙන කරුණාවර සිතුවිල්ල මහාන වෙන්න බැරිද කියලා ඇහුවා. අර ළමයි අහනවා අපි මහාන කරගන්නවද කියලා. ඔව් කිව්වා පුළුවන් කිව්වා. මහාන වෙන්න කැමති නැහැ. හොඳයි කැමතියි කිව්වා. අනේ සාරිපුත්ත හාමුදුරුවෝ අර ළමයා නාවලා සුද්ධ පවිත්‍ර කරලා හිස බාලා මේ දරුවා මහාන කරා. ඕන් දැන් මහාන කරපුවාම නම තිබ්බා ලෝසක හාමුදුරුවෝ. දැන් ළමයාගේ නමත් ලෝසකනේ. ඉතින් ලෝසක හාමුදුරුවෝ. දැන් ලෝසක හාමුදුරුවෝ මොකද කරන්නේ? දැන් හාමුදුරු කෙනෙක්. දැන් ගිහියෙක් නෙමෙයි. පැවිදි වෙච්ච භික්ෂුවක්. දැන් ලෝසක හාමුදුරුවෝ පාත්‍රයේ අතට අරගෙන පින්නපාතේ වඩිනවා. පුදුමේ කියන්නේ පින්වතුනි ඔබ හිතන්න හාමුදුරු කෙනෙක් පාත්‍රයක් අරගෙන පින්නපාතේ දැන් මේ පින්වතුන්ගේ ගෙවල් වලට හාමුදුරු කෙනෙක් පාත්‍රයක් අරන් පින්නපාතේ වැඩියොත් ඔබ දන්නවද ඉන්නවද? මොන තරම් ශ්‍රද්ධාවකින් දානෙ දෙනවද? මොන තරම් කැපවීමකින් දානෙ දෙනවද?
ලෝසක හාමුදුරුවෝ වඩිනකොට දානි දෙන්නේ නැහෙනි. සමහර කාන්තාවෝ භාජනයකට දානේ අරගෙන බෙදන් දෙනවා. බෙදන් ආපුවාම බෙදන් ඇවිදින්න හපව යනවා. බෙදන්නේ නැහැ. ඇයි ඒ එන කාන්තාවට පේනවා මේ පාත්‍රේ දානි පිරීලා තියෙන්නේ. මේ තියෙන බත් ටික දැම්මොත් බිමට වැටෙන්නේ. කඩල අරගෙන ආවොත් ඒක බෙදන් ඇදුවොත් කඩල වලින් පාත්‍රේ පිරීලා මේ ටික දැම්මොත් බිමට වැටෙන්නේ. එහෙම තමයි මේ දානේ බෙදන් දෙන කෙනාට පේන්නේ. එක කඩලැටයක්වත් නැහැ, එක බත් ඇටයක්වත් පාත්‍රේ නැහැ. එන කෙනාට පේන්නේ එහෙමයි. උන්වහන්සේට කියන්න බෑනේ නෑ නෑ මේකේ දාන්නේ නෑ බෙදන්න කියලා භික්ෂුවක්ට එහෙම ඉල්ලලා ගන්න බෑනේ. පිළිගන්නුවොත් විතරනේ ලබා ගන්න පුළුවන් නේ. ඉතින් දාන්නේ නෑ. මග දිගට කලන්තය දිල වැටෙන ගාන අනන්තයි. වතුර ටිකක් පානය කරලා තමයි පැන් ටිකක් වළඳලා ඉන්නේ. ලැබුණත් මොනවා හරි දෙයක් පාත්‍රයට වළඳන්න හදනකොට එක්ක පිලුණු වෙලා එක්ක පණුව ගහලා බලන්නකෝ. විහාර මළුවට ඇවිදලා සක්මන් භාවනාවේ නියැලෙනකොට කලාන්තය ඇදිලා ඇදගෙන වැටෙනවා. බඩ ගාගෙන ගිහිල්ලා වතුර ටිකක් බීලා ආයි කුටියට ගිහිල්ලා ඉන්නවා. අනන්තයි. ඒ විදිහේ එහෙම වැටිච්ච වාර අනන්තයි. ඒ වගේම අපේ මහරහතන් වහන්සේලා ගත්තාම බොහොම එරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලා මේ සම්බුද්ධ ශාසනයේ වැඩ හිටියා. ඒ අතර පින්වතුනි ඔබ බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ලෝසක හාමුදුරුවන්ට මතක් කරනවා ලෝසක මේ සසර කර්මයක් ඔබ විඳවන්නේ. මේ සසර කර්මය අයින් කරන්න නම් ඔබ කොහොම හරි වීරිය වඩලා භාවනා වඩලා රහත් වෙන්න බලන්න. වීරිය වඩලා රහත් වෙන්න බලන්න කියලා කිව්වා. ඇත්තටම ලෝසක මහරහතන් වහන්සේ බවට පත් වෙන්න උන්වහන්සේ මහරහත් පදවියට පත් වෙන්න ලෝසක හාමුදුරුවෝ වීරිය වැඩුවා. හැබැයි මේ දානේ නැහැ කියලා වීරිය වඩන්න නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. වීරිය වඩලා කර්ම නැති කරගන්න පුළුවන්. සහාය අරගත්තොත් පුළුවන් බැරි වෙන්නේ නැහැ. ලෝසක හාමුදුරුවෝ වීරිය වැඩුවා. වඩලා භාවනාව දියුණු කරලා හිත දියුණු කරලා අවසානයේ ලෝසක හාමුදුරුවෝ රහත් භාවයට පත් වුණා. දැන් මහරහතන් වහන්සේ කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් එහෙම නෙමෙයි. ඔබ හිතන්න එපා මේ සාමාන්‍ය කෙනෙක් කියලා. දැන් මහරහතන් වහන්සේ කෙනෙක්. දැන් ඔබ හිතන්න මහරහතන් වහන්සේ කෙනෙක් පින්නපාති වඩිනකොට කවුද දානේ නොදී ඉන්නේ? කිසි කෙනෙක් නොදී ඉන්නේ නෑනේ දානේ දෙනවනේ. හැබැයි ලෝසක මහරහතන් වහන්සේ පින්නපාති වඩිනවා කිසි කෙනෙක් දානේ දෙන්නේ අර සිද්ධිමයි වෙන්නේ. ඔබ බලන්න සීවලී මහරහතන් වහන්සේ පිළිබඳ සීවලී හාමුදුරුවෝ මහා මග පින්නපාතේ වඩිනවා නම් ඒ මග තව භික්ෂුන් වහන්සේලා වඩිනවා නම් හැමෝටම සිව්පසය ලැබෙනවා. ඔබ බලන්න සමහර ධර්මදේශනාවලදී ඔබට මම කියලා දීලා ඇති මතක් කරගන්න බුදුරජාණන් වහන්සේ ධර්මචාරිකාවේ වඩිනකොට ගන්නියංගම් වල වඩිනකොට සමහර අවස්ථාවල ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්ද අපි මේ වඩින ධර්මචාරිකාවේ සීවලී හාමුදුරුවෝත් වඩිනවද කියලා. ස්වාමීනි සීවලී හාමුදුරුවෝත් වඩිනවා. එහෙනම් වඩිමු කියනවා. ඇයි ඒ? සිව්පස්සේ අඩුපාඩුවක් නැහැ. ඒ සංසාරයේ දීපු දාණය සංසාරයේ දීපු පාරමිතා බලය කුසලය. ඒ නිසා අපි මේ ධර්ම කරුණු මේ විදිහට ජීවිතේ පින්වතුනි හොඳ අවබෝධයක් ඇතිව අපි ජීවිතේ තේරුම් ගන්න ඕනේ. ඒකයි මේකේ හරි වටිනාකම තියෙන්නේ. දැන් ලෝසක මහරහතන් වහන්සේ පින්නපාතේ වඩිනවා. මිනිස්සු දානි බෙදන්න ඇවිදilla පාත්‍රේ පිරීලා තියෙන විදිහට තමයි පේන්නේ. දානි බෙදන්න ආවොත් ඒක පිරීලා අහපව වරන් යනවා දෙන්නේ පිළිගන්නන්නේ නැහැ. හැබැයි ලෝසක හාමුදුරන්ගේ ශරීරය වැහැරිලා ගිහිල්ලා ඇයි ශක්ති සම්පන්න නැහෙනි ආහාර පාන නැහෙනි ප්‍රෝටීන් නැහෙනි කිසිවක් නැහෙනි. ලෝසක මහරහතන් වහන්සේ ඔහොම ඉන්නකොට කුටියේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ භාවනා යෝගීව උන්වහන්සේගේ කුටියේ වැඩ ඉන්න වෙලාවේ එර්දියෙන් බැලුවා දිවසින් බැලුවා ලෝසක හාමුදුරුවන්ට මේ පිරිනිවන් පාණ්ඩ කොහොමද කියලා බලනකොට දැක්කා පිරිනිවන් පාණ්ඩ දින උදා වෙලා. උන්වහන්සේට එර්දියෙන් පෙනුණා. ලෝසක හාමුදුරුවෝ දැන් අද පිරිනිවන් පාන බව දැනගත්තා. දැනගෙන සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කළා මුන්වහන්සේට කවදාවත් දානේ ලැබුණේ නැහැ.
පින්නපාතේ කරගත්තත් ඒක පින්නපාතේ චුට්ටක් ලැබුණත් ඒක පිරුණු වෙනවා. එක්ක පණුව ගහනවා. එහෙම මහා කුසගින්නේ ජීවිතේ ගත කරේ. සාපිපාසාදී දුක් වේදනාවෙන් ජීවිතේ ගත කරේ. එහෙම හිතලා සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේගේ කුටිය ළඟට ගිහිල්ලා කියනවා අර ලෝසක හාමුදුරුවෝ වැඩ ඉන්න කුටිය ළඟට ගිහිල්ලා ලෝසක අද ඔබ පිරිනිවන් පානවා නේද කියලා ඇහුවා. ස්වාමීනි ඔව් කිව්වා. අද රාත්‍රියේ මම පිරිනිවන් පානවා කිව්වා. ඔබ අද පිරිනිවන් පානවා නම් කුටියට වෙලා වැඩ ඉන්න මම අද ඔබටත් එක්ක දානි පින්න පාත කරගෙන එන්නම් කියලා කිව්වා. හා කියලා සාරිපුත්ත හාමුදුරුවෝ පාත්‍රේ තරගෙන කෙලින්ම වැඩියේ කොහාටද රාජමාලිගාවට. කොසල් රජුරුවන්ගේ රාජමාලිගාවට වැඩියේ. සාමාන්‍යයෙන් ගමේ ගෙවල් වලට ගිහලා පින්න පාත කරගෙන ඉන්න වෙලාවක් නැහැ. මොකද මුන්වහන්සේට අද පිරිනුනුත් පානවනේ දානි පොඩ්ඩක් දෙන්න එපේ. කොසල් රජුරුවන්ගේ රාජමාලිගාවේ දනට වැඩපුවාම සාරිපුත්ත හාමුදුරුවෝ දැකලා දානශාලාවට එකතු කරගෙන ගිහිල්ලා වැඩම කරවගෙන ගිහිල්ලා වාඩි කරවගෙන කොසල් රජුරුව අමාත්‍යවරු ළඟ ඉඳගෙන වාඩි වෙලා සාරිපුත්ත හාමුදුරුවන්ගේ පාත්‍රයට දානි පිළිගන්නවා. බලන්න මොනතරම් ශ්‍රද්ධාවෙන් කරන්න ඇද්ද කියලා. දානි පිළිගන්නලා සාරිපුත්ත හාමුදුරුවෝ නැගිට්ට පාත්‍රෙත් අරගෙන. රජුරුව "ඇයි ස්වාමීනි නැගිටින්නේ?" "මේමයි තව කෙනෙක් කුටියේ දානි නැතුව ඉන්නවා. එයාටත් දීලා වළඳන්න ඕනේ. ඒකටයි මේ පින්නපාත කරගත්තේ" කියලා. "අනේ අනේ ස්වාමීනි වාඩි වෙන්න. ඔබ වහන්සේ මෙතන ඉඳන් දානි වළඳන්න. කාලෙකින් මේ රජමාලිගාවට දානෙට වැඩියේ. ඔබ වහන්සේ දන් වළඳන්න මම මේ කුටියේ ඉන්න හාමුදුරුවන්ට දානි පාර්සලයක් යවන්නම්" කියලා කිව්වා. ඉක්මනට කෙහෙල් කොලයක් කපලා ඒක තවලා අර රාජ භෝජනයේ වෑංජනත් එක්ක ඔක්කොම බත්මාළු බෙදුවා. බෙදලා ඒක හොඳට කෙහෙල් කොලෙන් එතුවා. ඔතලා ඒක කවර එකට දාලා අමාත්‍ය කෙනෙකුට දුන්නා, රාජ බටේකට දුන්නා. මේක ගෙහිලා පන්සලේ අසවල් කුටියේ වැඩ ඉන්නවා හාමුදුරුවෝ. උන්වහන්සේට දාන්නේ නෑ, මේ දානේ කද කියලා පිළිගන්නලා එන්න කියලා. දැන් ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දන්නවනේ දැන් ඉතින් දානේ පාරසලේ අරගෙන යනවා කියලා දන්නවනේ. යන හින්දා උන්වහන්සේ වාඩි වෙලා රාජමාලිගාවේ දන් වැළඳුවා. දැන් අර පාර්සලේ අරගෙන යන මගියා යන ගමන් අර දැන් රාජපුරුෂයෙක් යන්නේ. රජුරෝ කිව්වා ඔබ දානි දීලා පිළිගන්නලා එන ගමන් මග අසවල් සිටුවරයෙක් ඉන්නවා. සිටුවරයෙක්ගේ නමක් කියලා මෙන්න මේ සිටුවරයා ඉන්නවා. මේ සිටුවරයා හම්බ වෙලා ඒ සිටුවරයාගෙන් මට කහවණු වාගයක් ගන්න තියෙනවා. ඔබ ඒ කහවණු ටිකත් අරගෙන රාජමාලිගාවට එන්න කිව්වා. හා කියලා දැන් ඉතින් යන ගමන් පන්සල පාරේ යනකොට ටිකක් දුර යනකොට කොල්ලෙක් දැක්කා. කලිසම් කොටයක් ගහගෙන ඉතින් මේ කොල්ල පාරේ යනවා. පාරේ යනකොට අර රාජබටය ඉතින් ඇහුවා, අර අමාත්‍යවරයා ඇහුවා මේ කොල්ල උඹ කොහෙද යන්නේ කියලා. ගෙදර යන්නේ කිව්වා. කොහෙන්ද යන්නේ කියලා ඇහුවා. මම යන්නේ පන්සල ගාවින් කිව්වා. එහෙනම් උඹට වැඩක් කරන්න බෑද? ඒක මොකද්ද කියලා ඇහුවා. මේ දානි පාරතේ අරගෙන ගිහලා අර පන්සලේ කුටියේ වැඩ ඉන්නවා හාමුදුර කෙනෙක්, උන්වහන්සේට පූජා කරලා ඵලයන් කියලා කිව්වා. හා කිව්වා, ගත්තා. ඔන්න බලන්න පින්වතුනි, දානි පාරසලේ වෙන කෙනෙක් අතට ගිය විදිය. දානි පාරසලේ වෙන කෙනෙක් අතට ගියා. දැන් ආරාමාත්‍යවරයා ආපහු හැරිලා එයාගේ රාජකාරී කරගෙන යන්න ආපහු ආවා. දැන් දන්නවනේ දානි පාරසලේ උන්වහන්සේට පිළිගන්නවා කියලා. මේක අරගෙන යන ගම දැන් රාජ භෝජනේනේ තියෙන්නේ, මේක කෙහෙල් කොළේ ඔතලනේ තියෙන්නේ, සුවඳයිනේ. කොල්ලා යන ගම මේක නිකන් උස්සලා පොඩ්ඩක් ඉඹලා බැලුවා. බලපුවාම සුවඳයි. අපේ මෙච්චර සුවඳ කියලා එහෙමම ගහක් ළඟට ගිහිල්ලා වාඩි වෙලා අරක දිගෑරලා බැලුවා. බලපුවාම ඉතින් අර වෑංජන 32ක් එක්ක දානි පාර්සලේ බෙදලා තියෙන හොඳට සුවඳට තියෙනවා. මූට ආසාවක් ඇති වුණා. අර කොල්ලා මොකද කරේ? දාන පාර්සලෙන් මේකෙන් භාගයක් විතර කෑවා. භාගයක් කාලා ඉතිරි භාගෙ මං උන්වහන්සේට ගෙන් දෙනවා කියලා ඉතිරි භාගෙ උතා ගත්තා. දැන් ඉතිරි භාගෙ උතාගෙන දැන් යනවා. පන්සල ළඟට යනකොට පන්සල පෙනිපෙනි ළඟට ගිහිල්ලා අර කොල්ලට හිතුණා මට තව බඩගිනි. කියලා ළඟ තියෙන පොඩි ගලක් තිබ්බ, ගල උඩට නැගලා දාන පාර්සලේ ලියාගෙන ඔක්කොම කෑවා. හාමුදුරුවන්ට මොන දානේද? හාමුදුරුවන්ට නම් හැමදාම රසට භෝජනේ ලැබෙනවනේ. මට ලැබෙනවා එහෙම. උන්වහන්සේලාට නම් ඕන තරම් දාන මාන ලැබෙනවා රසට. උන්වහන්සේලා වළඳයි කියලා අර දානේ ඔක්කොම ටික පාර්සලේ කාලා කෙහෙල් කොලේ ගලෙන් පාත්‍රෙ විසිගල්ලා
කොල්ලා ගියා යන්න ගෙදර. දැන් ලැබුණද දානි? ලෝසක හාමුදුරුවන්ට දානි ලැබුණද? බලන්නකො දාන පාර්සලේ වෙනස් වෙච්ච විදිය. ඔන්න පින්වතුනි තීරුම් ගන්න මේ විපාක පරිසම් දෙන්නේ කොහොමද කියලා. විපාක පරිසම් දෙන්න ගත්තොත් පන්න විපාක දෙනවා. ආයේ කවුරුවත් නැහැ. ඒ නිසා මේව හොඳට තීරුම් ගන්න ඕනේ. දැන් හවස් වෙනකොට කුටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩියා. වැඩලා දැන් ලෝසක හාමුදුරුවෝ රාත්‍රියේ පිරිනොන් පානවනේ. කුටිය ළඟට ගිහිල්ලා ඇහුවා ලෝසක දානේ වැළඳුවද කියලා. මොකද කිව්වේ? අනේ ස්වාමිනී වළඳන්න ලැබුණේ නෑනේ කිව්වා. ස්වාමිනී මට වළඳන්න ලැබුණේ නෑනේ කිව්වා. සාරිපුත්ත හාමුදුරුවෝ බැලුවා මේ මොකද උනේ කියලා. ඒ වෙලාවෙම දිවසින් බැලුවා. බලපුවාම වෙච්ච දේ සියල්ලම දැක්කා. දැන් වැඩක් නෑනේ. දැන් ඉර අවරට ගිහලා දැන් කරන්න දෙයක් දැන් දන් වළඳන්න බෑනේ. නමුත් අද රාත්‍රියේ පිරිනිවන් පාන්නේ දානේ ලබන්නේ නැතුව निराहारව පිරිනිවන් පාන්නේ. ඒක හොඳ නැති බව තේරුම් අරගෙන කොහොම වැඩ ඉන්න කියලා පාත්‍රය අරගෙන ආයෙමත් රාජමාලිගාවට වැඩියා. පින්නපාත කරගන්න නෙමෙයි වැඩියේ. රාජමාලිගාවට වැඩපුවාම රජුරෝ ස්වාමිනී මේ වෙලාවේ දානේ පින්නපාත කරන්න ආවා නෙමෙයි. මේ වෙලාවේ මම වැඩියේ ගිලම්පස පිළිගන්න චතුමදුර පිළිගන්න පුළුවන් කිව්වා. ඔය බුදුහාමුදුරුවෝ භික්ෂූන් වහන්සේලාට රාත්‍රියේ වළඳන්න චතුමදුර නියම කරලා තියෙනවා. දැන් අද කාලේ ගත්තොත් ඔය චතුමදුරට දැන් බලන්නකො චතුමදුර හැටියට ස්වාමින් වහන්සේලාට පිළිගන්නනවා. ඔය චීස් රටයින්දී ඊළඟට පුහුල් දෝසි මුද්‍රාප්පලං වගේ බටර් ඒ වගේ දේවල්නේ හකුරු එහෙම දේවල්නේ පූජා කරන්නේ සූකිරි වගේ එහෙම දේවල්. ඒවා සාමාන්‍යයෙන් මිනිස්සු ස්වාමින් වහන්සේලාට පූජා කරන චතුමදුර විදියට. ඒක තමයි චතුමදුර. ඒ චතුමදුර පාත්‍රයෙන් එකක් පුරවගෙන ඉක්මනින් සාරිපුත්ත මහරහතන් වහන්සේ අර ලෝසක මහරහතන් වහන්සේ වැඩ ඉන්න කුටියට වැඩියා. කුටියට වැඩලා ලෝසක මේ වෙලාවේ දානි පින්නපාත කරන්න බෑ මම චතුමදුර පින්නපාත කරගත්තා. ඔබ චතුමදුර වළඳන්න කිව්වා. කොහොමද කිව්වේ? ඔබට මම පාත්‍රයේ දුන්නොත් දැන් අර සාරිපුත්ත මහරහතන් වහන්සේ අතේ තියෙන පාත්‍රයේ ලෝසක මහරහතන් වහන්සේ අතට දුන්නොත් පින්වතුනි කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි එක්කෝ මේ චතුමදුර ඔක්කොම අතුරුදහන් වෙනවා. අර පවේ විපාකේ. එක්කෝ මේ චතුමදුර ඔක්කොම කුණු වෙලා පිළුණු වෙලා කුණු වෙනවා. ඒකට පණුව ගහනවා. ඒ නිසා සාරිපුත්ත හාමුදුරුවෝ කිව්වා ලෝසක මහරහතන් වහන්සේ මගේ අතේ පාත්‍රයේ තියද්දි ඔබ මේ පාත්‍රයේ ගෑවෙන්නේ නැතිව උඩින් අත දාලා එක එක අරගෙන කුස පිරෙනකන් වළඳන්න කිව්වා. පාත්‍රයේ ගෑවුනොත් මේක අතුරුදහන් වෙනවා. බලන්නකො මේ පව කියන එක කර්ම විපාකේ පන්නගෙන එන විදිය. දැන් මොකද කරේ? අර ලෝසක මහරහතන් වහන්සේ පාත්‍රයට අත දාලා එක එක චතුමදුර අරගෙන වළඳනවා. සාරිපුත්ත හාමුදුරුවෝ පාත්‍රය අල්ලගෙන ඉන්නවා. පින්වතුනි සාරිපුත්ත හාමුදුරුවෝ තරම් මේ දාන පාරමිතා පරතරයට පුරලා තියෙන මහරහතන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ පාරමිතා බලයෙන් උන්වහන්සේගේ දාන පාරමිතා අධිෂ්ඨාන බලයෙන් මේ දානි කිසි කෙනෙකුට අතුරුදහන් කරන්න බෑ. මේක පිරුණු කරන්න පණුව ගහන්න කුණු වෙන්න අරින්න විදිහක් නැහැ. ලෝසක මහරහතන් වහන්සේ එක එක අරගෙන එදා කුස පිරෙන්න දන් වැළඳුවා. කුස පිරෙන්න දන් වළඳලා කිව්වා ස්වාමීනි අද කුස පිරුණා කිව්වා. එදා රාත්‍රියේ ඒ චතුමදුර වළඳලා ලෝසක මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවා. පින්වතුනි මා ඔබට කියන්නේ බලන්න සංසාරේ කරපු කර්මයක් පන්න ඇවිදිලා විපාක දීපු විදිය මේකෙන් බේරෙන්න කාටවත් පුළුවන්කමක් වෙන්නේ නැහැ. හැබැයි ඒ කර්මයේ එතනින් අවසන් කරගන්න පුළුවන් වුණා සාරිපුත්ත අපගේ මහරහතන් වහන්සේ නිසා. පින්වතුන් ඔබ හැමදෙනාම හිතන්න මෙන්න මේ කාරණා විතර ගන්න. දානයක් දෙන්න බැරි නම් දන් නොදී ඉන්න අපායට වැටෙන්නේ නැහැ. හැබැයි දෙන දානේ වළක්වන්න යන්න එපා. මේ දෙන්න ගිය දානයක් වළක්වලා තමයි මේ දේ සිද්ධ වුනේ. ඒ නිසා දන් දෙන්න බැරි නම් දන් නොදී නිහඬ වෙලා ඉන්න දෙන දානේ වළක්වන්න යන්න එපා. ඒකෙන් ඒ තරම් අකුසල කර්ම විපාක රැස් වෙනවා. දන් වලටක් වරද්දන්න එපා. ලෝසක හාමුදුරුවෝ වැරද්දුවේ සාමාන්‍ය කෙනෙක්ගේ දාන වේලක් නෙමෙයි.
එර්දි බල සම්පන්න මහරහතන් වහන්සේගේ දන්වැටක් මේ වැරද්දුවේ. එක වේලයි වැරද්දුවේ. ඔබ හිතන්න එක වේලක් දානේ වරද්දලා විපාකේ ඔහොමනම් හිතන්නකො එතකොට දාන වේල දෙකක් නැවැත්තුවනම් තුනක් නැවැත්තුවනම් විපාක හිතන්නකො කොහොමද කියලා. ඒ හින්දා පින්වතුනි මේ බණහන හැමදෙනාම හිතට ගන්න දානේ වරද්දන එක දන් නොදීන්න එක ඒක වළක්වන එක කියන්නේ බරපතල අකුසල කර්මයක්. ඒ නිසා දානය කියන එක ශ්‍රද්ධාවෙන්ම කරුණා මෛත්‍රී සහගත සිතුවිලි උපදවාගෙන දානය කියන එක ශ්‍රද්ධාවෙන්ම දෙන්න. දෙන දානි විපාකය අනන්ත අප්‍රමාණ කුසලයක් පින්වතුනි ජීවිතේ වැඩෙනවා. ඔබ මේ වෙලාවේ හිතන්න මේ වාඩි වෙලා ශ්‍රද්ධාවෙන් බණහන පිරිස හිතන්න ලෝසක මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ඇසුරෙන් මේ ශ්‍රවණය කරපු ධර්මදේශනාව තුළින් මා හිතනවා ඔබ දානය පිළිබඳ යමක් ඉගෙන ගත්තා. අද මෙතනින් නැගිටලා යන්නේ දානික විපාකය, ඒකේ දාන ආදීන භාවය, ඒකේ අකුසලයේ පැත්ත, මේ හැම පැත්තක් පිළිබඳ ජීවිතේ තේරුම් අරගෙන තමයි යන්නේ. ඒ නිසා පින්වතුනි මේක තේරුම් අරගෙන ජීවිතය අවබෝධ කරගෙන ශ්‍රද්ධාවන්ත, ත්‍යාගවන්ත, ප්‍රඥාවන්තව ජීවිතේ ගත කරන්න හැම කෙනෙක්ම පින්වතුනි අදිෂ්ඨාන කරගන්න ඕනේ. එහෙම අදිෂ්ඨාන කරගෙන ඔබ කල්පනා කරන්න මේ සංසාර ජීවිතෙන් අත මිදිලා මේ සසර ගමන කෙලවර භයානක ජීවිතෙන් අත මිදිලා ලෞතර බුදු පසේබුදු මහරහත් උතුමන් වහන්සේලා නිවේසනසේ පැමිණිවදාල නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ ධර්ම දේශනාව අපි හැම දිනාටම සංසාර ජීවිතයට මහා පාරමිතාවක් බවට පත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරලා මේ ධර්ම දේශනාව අපට නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි හැමදෙනාම සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එසේ ප්‍රාර්ථනා කරමින් මේ රැස් කරගත් අත්පත් කරගත්ත මේ මහා කුසලය, මේ මහා පුණ්‍ය විපාකය, එවැගේම අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සතුටු සිතෙන් පින් අනුමෝදන් වුණා වූ දෙවියන් ඔබ අපි හැමදෙනාම චිරාත් කාලයක් ආරක්ෂා කර දෙවත්වා. අපි සෑම සියලු දෙනාටමත් මේ උතුම් මහා පින්කමෙන් දෙව් මිනිස් සැප කෙලවර බුද්ධ ආදී මෞතමන් වහන්සේලා විසින් නිවේසනසේ පැමිණිව දහාලුතුන් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ තුලින් හේතු වාසනා වේවා කියලා හැමදෙනාම පින්වතුනි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති. උතුම් ධර්ම දේශනාවෙන් ඔබ හැම දිනාටම උතුම් අමා මහ නිවන් අවබෝධ කරගන්න මේ තුලින් හේතු වාසනා වේවා කියලා හැම දිනාම පින්වතුනි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.